අරගෙන තියෙනවා කොමඩු, කෙසෙල්, ගස්ලබු, අඹ, දොඩම්, අලිගැට පෙර. ඒ වගේම මේ පැණි ලුණු සහ දහි එකතු කරගෙන තියෙනවා. දැන් අපි කලින් පිළියෙල කරගත්ත පළතුරු සියල්ලම කොටු හැඩයකට කපා ගන්න ඕනේ. දැන් අපි මේ පළතුරු ඔක්කොම ගැලපෙන භාජනයකට දාගෙන දහි එකතු කරගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ රස වෙනවා මේ පැණි. ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් පළතුරු හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලගේ ෆෘට් සලාඩ් එක රසවත් කරගන්න අවශ්‍ය නම් වීලි මිදි එකතු කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා ඔයාලගේ ෆෘට් සලාඩ් එක. ඉතින් ඔයාලට කැමති විදිහට පිළිගන්නලා දැන් රස බලන්න පුළුවන්.